යන වියදමේ සාමාන්‍ය 45% වගේ වියදමක් ආපහු අපේ කස්ටමර්ට දීමේ හැකියාව අපිට තියෙනවා. අපේ ආයතනයත් එක්ක එකතු වෙලා ඉදිකිරීමක් කරපු ගනුදෙනුකරුවෙකුට අපි විශේෂ පහසුකමක් සලසනවා. ආරම්භයේ සිට අවසානයේ දක්වාම කස්ටමර් එතන හිටියා වගේම එයාට එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාව තියෙනවා. යම්කිසි කුමන හෝ ආකාරයේ ඉදිකිරීමක් කරයින් පස්සේ අපේ ආයතනය විසින් අපි ලබා දෙනවා ඔහුට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් කැටලොග් එක. අපි කෙලින්ම ටුවර් ප්ලෑන්ස් හරි ගස්සලා මේ ටුවර්ස්ම් ප්‍රොමෝට් කරන වැඩේ කරනවා. ඒ නිසා මැනේජ්මන්ට් එකත් අපිට කිසි ගැටලුවක් නැතුව අපේ සේවා දායකයන් ලබා දෙන වැඩේ කරන්න පුළුවන්. මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය වගේම එයාගේ යහපත් දිවිපැවැත්ම වෙනුවෙන් අවශ්‍ය කරන නිවසක් සදා දීම තමයි අපගේ ආයතනයේ මූලික අරමුණ. ඔබේ සිහින නිවහනේ වැඩ කටයුතුත් මේ වෙද්දී අතරමඟ නැවතිලාද තියෙන්නේ. එහෙමත් නැත්නම් හරියන බාස් කෙනෙක් තාම සෙට් වෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් 4-5 දෙනෙක්ට එහෙම දීලා වැඩේ අනාගෙන දෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාගේ සිහින නිවහනවා හදන්න ප්ලෑන් කරලා දෙන්නේ. ඒක තමයි අපි කියන්නේ නවීන තාක්ෂණය යොදාගනිමින් සුව පහසු ජීවන රටාවකට ගැලපෙන විදිහේ නිවසක් තනා ගන්න සුහදශීලී සේවාවක් සපයන ඔබේ අභිමතය පරිදි වෘත්තීය නිපුණතාවයක් තියෙන පිරිසක් හොයාගන්න ඕනේ කියලා. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ අන්න ඒ වගේ තැනකට. ඒස් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ මේ හැම දෙයක්ම පරිපූර්ණව ඔබට කියලා දෙන හරිම තැන. එන්න අපි අතුලට ගිහින් බලමු. මම ඔබට කලින් කිව්වා වගේ ඔබේ සිහින නිවහන නිසියාකාරව ඉදි කරගන්න හරියනම තැනක් ඕනේනේ. අන්න ඒ නිසා මම දැන් ඉන්නේ ඉතාමත් ඉහළ වගකීමක් සහිත ඉහළ වෘත්තීය නිපුණතාවයක් සහිත අවුරුදු ගණනාවක පළපුරුද්දක් සහිත ඒස් හෝල්ඩින්ග්ස් ආයතනයේ අධ්‍යක්ෂක චරිත ධනුෂ්ක සහ අධ්‍යක්ෂක අකිල කුමාරසේකර මහතුරුන් දෙපළ සමග. මම දන්නවා මම වගේම ඔබත් ඉතාම කැමැත්තෙන් ඉන්නේ මේ පිළිබඳව දැනගන්න. ඒ නිසාම අපි වැඩි කතා බහ නැතුව මේ දෙපළගෙන් අහලා දැනගමු. මං අහන්න කැමති කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ මේ තරම් සේවා සපයන ආයතන තියෙද්දි ඇයි අපි මේ ඒස් හෝල්ඩින්ග්ස් ආයතනයම තෝරගන්න ඕනේ? ඔව් අප්සරා. සුවදශීලී සේවාවක්, කාර්යක්ෂම සේවාවක් වගේම ඒස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් අපගේ ගනුදෙනුකරුවන් වෙත තවත් සේවාවන් රැසක් ලබා දෙනවා. උදාහරණ වශයෙන් කර්මාන්ත ශාලා, වෙළඳ සංකීර්ණ, මහා මාර්ග වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ සියලුම සේවාවන් අපේ ආයතනය විසින් ලබා දෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපි නිවසක් හදනකොට අපේ ගනුදෙනුකරුවන් වෙත ඉතාමත් වැදගත් වෙන පහසුකම් රාශියක්ම ලබා දෙනවා. උදාහරණයක් විදිහට අපේ ගනුදෙනුකරුවන් වෙත යහපත් සෞඛ්‍ය මට්ටමකින් තම ජීවිතය රැක ගැනීම සඳහා අවශ්‍ය වෙන වටපිටාවක් අපි සලසලා දෙනවා. අපි වෙත එන ගනුදෙනුකරුවෙකුගේ මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය වගේම එයාගේ යහපත් ජීවිතයත්ම වෙනුවෙන් අවශ්‍ය කරන නිවසක් සදා දීම තමයි අපගේ ආයතනයේ මූලික අරමුණ. අද කාලේ මේ වගේ සේවාවක් තෝරගන්නේ ඉතාමත් කාර්යබහුල. ඒ වගේම නිවාස ඉදිකිරීම් වලට විශේෂ අවධානයක් දෙන්න බැරි. සමහරක් විට විදේශගත වෙලා මෙරට ඉදිකිරීම් පිළිබඳව බලන පිරිසක් වෙන්න පුළුවන්. ඒ වගේ පිරිසකට ඔබ ආයතනයෙන් මොන වගේ සේවාවක්ද ලබා දෙන්නේ? ඇත්තටම දැන් අපි ඉස්සෙල්ලා කතා කරනකොට කතා වුණා අපි අපේ ආයතනයේ නවීන තාක්ෂණය පාවිච්චි කරලා තමයි අපේ සියලුම ක්‍රියාකාරකම් කරන් යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි මෙතන අපේ තිබ්බ ප්ලෑන් එකක් තමයි අපේ කස්ටමර්ස්ලට අපි දන්න හොඳාකාරව මේ වගේ කන්ස්ට්‍රක්ෂන් එකක් නිතර බලන්න හැකියාවක් නැහැ. හැබැයි එහෙම නිරීක්ෂණය නොකළොත් ඒ නොකරන අවස්ථාවට ඒ කන්ස්ට්‍රක්ෂන් එක හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් අපි දන්නවා. ඒ නිසා අපි අපේ ආයතනයේ පැත්තෙන් අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ තමයි අපි අපේ කස්ටමර්ස්ලට අපි කරන් යන වැඩපිළිවෙල ඔන්ලයින් නිරීක්ෂණය කිරීමේ හැකියාව අපි හරි ගස්සලා දෙනවා. ඒතර ඒකෙදි කරන්නේ කස්ටමර්ට පුළුවන් ඕනනම් එනි ටයිම් CCTV කැමරා සිස්ටම් එකක් ඔස්සේ වැඩ කරන එක එනි ටයිම් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැඩෙන් වැඩේ ෆිනිෂ් වෙන විදිය අපිට ඒගොල්ලන්ට වීඩියෝ එකක් හරහා ලබා දෙන වැඩේ කරන්නත් පුළුවන්. ඒතර ඒක දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා දැන් කන්ස්ට්‍රක්ෂන් එකක් යනකොට ඒ කන්ස්ට්‍රක්ෂන් එකේ කස්ටමර්ස්ලා මේ කැමරා සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා. ඉතින් කැමරා සිස්ටම් එක ඔල්රෙඩි තියෙන නිසා අපි ඒක ඉනිෂියල් ස්ටේජ් එකේම කරලා කස්ටමර්ට පුළුවන් මෙතන වැඩ කොහොමද සිද්ධ වෙන්නේ, අපි කියන ආකාරයට වැඩේ සිද්ධ වෙනවද කියන එක එයාට පහසු වෙලාවක නිරීක්ෂණය කරන වැඩේ කරන්න. ඒ නිසා අපි මේ පහසුකම ලබා දෙනවා. ඊට අමතරව වැඩේ පටන් ගන්න කලින් අපි ප්ලෑන් ඩිසයින් කරනකොට ඒ ප්ලෑන් කස්ටමර්ට ලබා දෙන එකත් එක්ක කස්ටමර්ට පුළුවන් අපිත් එක්ක ඔන්ලයින්
ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. අපි ඔන්ලයින් ඒගොල්ලෝ Zoom තාක්ෂණය හරහා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා අපේ ප්ලෑන් එක පිළිබඳව එක්ස්ප්ලেইন කරන එක, අපි 3D visuals පෙන්වන එක, හැමදේම අපිට ඔන්ලයින් කස්ටමර්ත් එක්ක කතා කරලා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා අපේ වැඩ කරන ක්‍රමවේදේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම කස්ටමර් එතන හිටියා වගේම එයාට එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාව තියෙනවා. ඔව් ඔබ කිව්වා වගේ ඔබ ආයතනයෙන් සේවාව ලබාගත් පාරිභෝගිකයෙකුට නැවතත් ඒ නිවසේ අලුත් වැඩියාවක් එහෙම නැත්නම් මොඩිෆිකේෂන් එකක් රීප්ලේස්මන්ට් එකක් කරගන්න ඕන වුණොත් නැවතත් ඔබ ආයතනයේ සම්බන්ධ කරගන්න සිද්ධ වෙයිද? අලුත් වැඩියාවකදී අපේ ආයතනයේම සේවාව ලබාගත් ගනුදෙනුකරුවෙකුට පමණක් නෙමෙයි වෙන ඕනෑම කෙනෙකුට අලුත් වැඩියාවක් සඳහා අපේ ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ආයතනයත් එක්ක එකතු වෙලා ඉදිකිරීමක් කරපු ගනුදෙනුකරුවෙකුට අපි විශේෂ පහසුකමක් සලසනවා. විශේෂයෙන්ම නිවසක් හෝ කර්මාන්ත ශාලාවක් හෝ යම් කිසි කුමන හෝ ආකාරයේ ඉදිකිරීමක් කරයින් පස්සේ අපේ ආයතනය විසින් අපි ලබා දෙනවා ඔහුට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් කැටලොග් එකක්. නැවත අලුත් වැඩියාව අපි උදාහරණයක් විදිහට ගත්තොත් විදුලි පරිපත අලුත් වැඩියාවකදී ජනනල පද්ධතිය අලුත් වැඩියාවකදී එයාට ඒක ගොඩක් පහසුවක් වෙනවා. කෙනෙක් සම්බන්ධ කරගෙන කරන්නත් පුළුවන්, අපේ ආයතනය සමග සම්බන්ධ වෙලා කරන්නත් පුළුවන්. මේ විශේෂ පහසුකම ලබා දෙන්නේ අපේ ආයතනය විතරයි දැනට ලංකාවේ. අපේ සේවාවෙන් පසු අපේ සේවාව ලබාගත් පසු ඔහුට පහසුවෙන් භාවිතා කළ හැකි කැටලොග් එකක් අප විසින් ලබා දෙනවා. එම කැටලොග් පත භාවිතා කරලා එයාටම යම් කිසි පුහුණු ශ්‍රමිකයෙක් ලවා අලුත් වැඩියාවක් කර ගැනීමටත් පුළුවන්. ඒ වගේම මෙම කැටලොග් පත මේ නිවස නැවත විකිණීමකදී මේ නිවස ලබා ගන්න අලුත් ගනුදෙනුකරුවාට ගොඩක් පහසුවක් වෙන්න පුළුවන්. මොකද නිවසේ තියෙන ජනනල පද්ධතිය, විදුලි පද්ධතිය වගේම ඒ නිවසේ භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය, වොරන්ටි කාඩ්පත් සියලුම දත්ත සමගින් තමයි අපි මේ කැටලොග් පත ලබා දෙන්නේ. ඒ නිසා මම හිතනවා විශේෂ පහසුවක් වෙයි අපේ ගනුදෙනුකරුවන්ට මේ කැටලොග් පත ලබා ගැනීමෙන් අලුත් වැඩියාවකදී වගේම නැවත විකිණීමකදී භාවිතා කරන්න. මේ වගේ සුවිශේෂී සේවාවක් සපයන ඔබ ආයතනයෙන් ඉදිකිරීම් කටයුත්තක් සිදු කරගත්තට පස්සේ නැවත යම්කිසි නඩත්තුවක් කරගන්න ඕන වුණොත් ඒ පාරිභෝගිකයාට ඔබ ආයතනයෙන් ලැබෙන මොන වගේ සේවාවක්? අපේ ආයතනයෙන් සේවාව ලබා ගන්න ගනුදෙනුකරුවෙකුට අපි වසර 25ක වගකීම් කාලයක් ලබා දෙනවා. ඒ වගේම වසරක වගකීම් කාලයක් කිසිදු අයකිරීමකින් තොරව වසරක වගකීම් කාලයක් සේවාවක් අපි ලබා දෙනවා අපේ ආයතනය විසින්. ඒ වගේම අපි ඉහළම ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක මට්ටමේ අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා ඇත්තටම අලුත් වැඩියා කටයුතු කිරීම අවම වශයෙන් තමයි අපේ ආයතන විසින් ඉදිකරපු ඉදිකිරීම් වල පවතින්නේ. ඊට අමතරව දැන් අපි තව දෙයක් ගොඩක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් එකට අපි ගියොත් තියෙන ප්‍රශ්නයක් තමයි කස්ටමර්ස්ලට දැන් තා විශාල වියදමක් කරලා මේ කන්ස්ට්‍රක්ෂන් එක කරන්නේ. නමුත් එයාලට ඒක රීෆර්බිෂ් කරන්න ගියපුවාම නැත්තම් මේන්ටෙනන්ස් වලට වෙලාව නැහැ, නැත්තම් ඒක හරියට කරගන්න හැකියාවක් නැති ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපේ ආයතනය සම්බන්ධ කරගෙන අපිට ඕන වෙලාවක අපි කරන කන්ස්ට්‍රක්ෂන් එකක් වෙන්න පුළුවන්, නැත්තම් වෙන ආයතනකින් කරපු කන්ස්ට්‍රක්ෂන් එකක් වුණත් වෙන්න පුළුවන්. ඒක රීෆර්බිෂ් කරන්න අවශ්‍ය වෙන පහසුකම් අපේ ආයතනය ලබා දෙනවා. අපි කියමුකෝ රිනෝවේෂන් මොන හරි යනවා කියලා, නැත්නම් මේන්ටෙනන්ස් වලට අවශ්‍ය මොන හරි සේවාවක් අවශ්‍යයි කියලා. ඒ අවශ්‍ය සේවාව අපේ ආයතනයෙන් ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව අපි ඕන වෙලාවක බැඳී ඉන්නවා ඒ සේවාව ලබා දෙන්න. අද වර්තමානයේ ගොඩක් සේවා සපයන ආයතන කියන දේවල් කරන්නේ නැහැනේ. ඉතින් ඔබ ආයතනයෙන් සේවාවක් බලාපොරොත්තුෙන් ඉන්න පාරිභෝගිකයෙකුට මේ වගේම ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. මේ කියපු දේවල් මේ විදිහටම වෙනවද කියලා. කලින් අකිල කීවා වගේ අපේ සයිට් ඔන්ලයින් ඕනම වෙලාවක අපේ කස්ටමර්ස්ලට මොනිටර් කරන්න පුළුවන්. ඒ ෆැසිලිටි එක අපේ ආයතනය විසින් අපේ ගනුදෙනුකරුවන්ට සපයනවා. ඒ වගේම මේ කියන දේවල් මේ විදිහටම සිද්ධ වෙනවද කියලා අපේ ඔන්ගෝයින් ප්‍රොජෙක්ට් එකකට ගිහිල්ලා ඔයාලත් බලා ගන්න පුළුවන්. ඔව් හොඳයි, එහෙනම් අපි ගිහින් බලමු.
ලැබීමේ සිද්ධ වෙන දේවල් ටික දැක්කනේ. නිවාස ඉදිකිරීමකට අමතරව ඔබ ආයතනයෙන් සපයන වෙනත් සේවාවන් මොනවාද? අපේ අනික් සේවාව ගැන අපි කතා කරොත් ඇත්තටම අපේ ආයතනයෙන් අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන සේවාවන් දෙකක් තියෙනවා තව. ඒක එකක් තමයි අපි බිස්නස් අයිඩියාස් කීපයක් අපි හඳුන්වලා දෙනවා අපේ පාරිභෝගිකයන්ට. ඒකෙදි වෙන්නේ ඇත්තටම දැන්ට ලෝකයේ තියෙන ට්‍රෙන්ඩින්ම සෙක්ටර්ස් දෙකක්. එකක් ටුවරිසම් සෙක්ටර් එක, අනිත් එක ඇග්‍රිකල්චර් සෙක්ටර් එක. එතකොට මේ සෙක්ටර්ස් දෙකේ අලුත් ව්‍යාපාර අවස්ථා හඳුන්වා දෙන වැඩේ අපේ ආයතනයෙන් ඒ සෝල්ඩිස් එකෙන් කරනවා. ඒතකොට අපි ඇත්තටම මේ සෝල්ඩින්ග්ස් කියන්නේ ආයතන කීපයක එකමුතුවක්. එතකොට ලංකාවේ ගොඩක් ක්ෂේත්‍රයන් වල මේ ආයතන නියැලී ඉන්නවා. ඉතින් අපි මේ ඔක්කොම එකතු කරගෙන මේ අලුත් ව්‍යාපාර අවස්ථා හඳුන්වා දෙන වැඩේ අපේ ආයතනයෙන් අපි කරනවා. එතකොට ඒකේ අපි කතා කරා සෙක්ටර්ස් දෙකක් පිළිබඳව. එක සෙක්ටර් එකක් තමයි ටුවරිසම් සෙක්ටර් එක. අනිත් සෙක්ටර් එක ඇග්‍රිකල්චර් සෙක්ටර් එක. එතකොට ටුවරිසම් සෙක්ටර් එක ගත්තම අපි හොඳටම දන්නවා ලෝකයේ මේ වෙනකොට ට්‍රෙන්ඩින්ම සෙක්ටර් එකක්. එතකොට ටුවරිසම් සෙක්ටර් එක අපි ඊට වැඩිය දන්නවා ලංකාවේ දැන් මේ වෙනකොට ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙන සෙක්ටර් එකක් මේ ටුවරිසම් පැත්ත. අපි දන්නවා දැන් booking.com එකනොත් මේ වෙනකොට සීගිරිය කියන්නේ නම්බර් 1 ඩෙස්ටිනේෂන් එකක් වෙලා තියෙනවා ලෝකේ. ඉතින් ඒකත් එක තවත් අපිට ලංකාවට ටුවරිස්ට්ලා එන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඒකට ફોකස් කරලා තමයි අපි මේ ටුවරිසම් පැත්ත ගැන බිස්නස් අයිඩියාස් දෙන්න පටන් ගන්න තියෙනවා. ඒකත් එක්ක මේන් දෙයක් තමයි අපි ඇග්‍රිකල්චර් ફોකස් කරලා තියෙනවා මෙතන. අපි ඇග්‍රෝ ටුවරිසම් කියන එක ලංකාවේ ප්‍රොමෝට් කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ සෑහෙන ඉල්ලුමක් තියෙන ටුවරිසම් සෙක්ටර් එකක් තමයි ඇග්‍රෝ ටුවරිසම් කියන්නේ. ඉතින් ඒක ගොඩක් කට්ටිය එක්ස්පීරියන්ස් කරන්න ආස දෙයක්. දැන් අපි වුණත් ගන්නවා අපේ රිටයර්මන්ට් ප්ලෑන් එකක් විදියට. එහෙම නැත්නම් අපිට රිලැක්සේෂන් වලට අපි මේ කෘෂිකර්මාන්තයේ නියැලලා ඉන්නේ. ඒ වගේ පරිසරයක ගැවසෙන්න කැමතියි. ඒ නිසා මේ ටුවරිසම් සෙක්ටර් එක ඩෙවලොප් වෙලා තියෙන ඇග්‍රෝ ටුවරිසම් කියන එක මේ කියන කන්සෙප්ට් එක මත. ඉතින් අපි ඒ නිසා ඒ පැත්තට ලොකු ෆෝකස් එකක් දෙනවා. ඉතින් ඒකෙදි එකෝ ෆ්‍රෙන්ඩ්ලි කබානාස් හදන එක. ඊට පස්සේ අපි ඒ හොටෙල්ස් නිර්මාණය කරනකොට ඒ හොටෙල් වලට අවශ්‍ය විදිහට ඒකේ ගාඩන් එක හදන විදිය, එන්වයරන්මන්ට් එකට ගැලපෙන විදිහට එකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඒ ගාඩන් එක හදන විදිය අපි ඒ සෝල්ඩින්ග්ස් හරහා කරනවා. එතකොට තවත් මූලික දෙයක් නම් අපි ඒකේ කරනවා, අපි ගොඩක් වෙලාවට ඇග්‍රෝ ටුවරිසම් ෆෝකස් කරන නිසා මේකේ දැන් අපි ගොඩක් රටවල් වල ගිහම අපි දන්නවා ඒ රටවල් වල තියෙන්නේ අපි යම් තැනකට ගිහිල්ලා හොටෙල් එකකට ගිහිල්ලා සතෙක්ව තමයි පෙන්නන්නේ මේ සතා අපිට උයලා දෙන්න කියලා. අපේ කන්සෙප්ට් එකේදී මේක තියෙන්නේ අපි කරන්නේ අපේ වගාවට අපේ කස්ටමර්ස්ලා එක්ක යන එක. ඒ වගාව එක්ස්පීරියන්ස් කරන්න දෙනවා. ඒ ප්‍රැක්ටිසස් කොහොමද කරන්න කියන එක එයාට නැචරලි අත්විඳින්න දෙනවා. ඊට පස්සේ එයාට පුළුවන් එයාට කන්න අවශ්‍ය යම් දෙයක් තියෙනවා නම් ඒ තියෙන දේවල් එයාම ඒ පළවැල නෙලාගෙන ඇවිල්ලා අපේ කිචන් වලට දීලා ඒවා මෙන්න මේ විදිහට අපිට ඔයලා දෙන්න කියන දේ කරන්න. ඒක තනිකරම එකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපි කරන් යන වැඩ පිළිවෙලක්. ඉතින් ඒකෙදී අපි ඔය කබානා නිර්මාණය කරන එක වුණත් පරිසරයට හානියක් නොවන විදිහට ඒ වගේම පරිසර අලංකාරයේ එන සේවාදායකයන් විඳින්න පුළුවන් විදිහට තමයි අපි නිර්මාණය කරන්නේ. ඒ වගේම අපි දැන් අපේ දැනට ප්‍රී ඩිසයින් කරපු කබානා ඩිසයින්ස් තියෙනවා. ඒතකොට ඒවට ප්‍රයිස් එකකුත් එක්ක. ඊට අමතරව අපි හොටෙල් බිල්ඩින් එකක් නිර්මාණය කරනවා නම් ඒකටත් අපි ප්‍රී ඩිසයින් කරපු ඩිසයින්ස් තියෙනවා. නමුත් අපිට කස්ටමර් කෙනෙක්ගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා. අපිට පුළුවන් ඒ ඩිසයින් එක අපේ කස්ටමර්ගේ අවශ්‍යතාව විදිහට කස්ටමයිස් කරලා දෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඕනේ කියන එක. ඉතින් අපි ඒ පැත්තෙන් අපි අර ඉස්සෙල්ලා ඔන්ලයින් අපේ කරන ක්‍රමවේද බලන්න පුළුවන් කීවා වගේම අපේ මේ ඩිසයිනර්ස් අපි කියමු ලංකාවේ නැති කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. මොකද ගොඩක් වෙලාවට තමන්ගේ රිටයර්මන්ට් ප්ලෑන් එකක් විදියට නැත්තම් දැන් පිටට වර්ක් කරන කෙනෙක් ලංකාවට ආපුවාම එයා කොහොමද එයාගේ ඉදිරි ගමන යන්නේ කියන දේ පිළිබඳව මේ වෙනකොට ප්ලෑන් කරනවා. ඉතින් අපිට පුළුවන් එයා රටේ ඉන්න වෙලාවෙම එයාට අවශ්‍ය ඩිසයින්ස් ටික පෙන්නලා එයා ලංකාවට එන්න කලින් මේ කන්ස්ට්‍රක්ෂන් ටික මෙහි කරන්න. නැත්තම් දැන් මේ වෙනකොට ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවා නම් එයා රිටයර් වෙන්න කලින් එයාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා එයාගේ රිටයර්මන්ට් ප්ලෑන් එක අපිත් එක්ක ප්ලෑන් කරගන්න. ඒතකොට ඒ කන්ස්ට්‍රක්ෂන් ටික කරන් ගිහිල්ලා අපි ඊළඟ සේවාවක් විදිහට අපෙන් කරනවා. අපි මේ කන්ස්ට්‍රක්ෂන් වලට ටික කරනවා වගේම ගාඩන් එකේ විදිහට හදනවා වගේම අපි එඩිබල් ගාඩනින් කියලා කන්සෙප්ට් එකක් අපි ඉස්සරහට කතා කරමු. මේක ගැනත් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඒ කන්සෙප්ට් හරහා අපි මේ බිස්නස් එක ඩෙවලොප් කරනවා වගේම අපිට පුළුවන් කස්ටමර් කෙනෙක් ටෝටලි මේ වැඩේට කියන්නේ මැනේජ්මන්ට් එකට ඉල්ලෝන් වෙනකම් ඒ සෝල්ඩින්ග් හරහා ඒ මැනේජ්මන්ට් එකක් කරලා දෙනවා. අපි ඒකෙදි දැන් අපේ ආයතන කීපයක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලත් සඳහන් කරා. ඒ ආයතන වලින් අපි දැන් ටුවරිසම් ඩෙවලොප් කරන වැඩේ ඕල්රෙඩි පටන් අරන් තියෙනවා. අපේ දැන්ටත් අපේම සයිට්ස් තියෙනවා දැන් කීප එක. අපි මේ වෙනකොට ස්පයිස් ගාඩන් එකක් හරි ගස්සලා තියෙනවා. එතනත් කබානාසුත් එක්ක ටුවරිසම් ප්‍රොමෝට් කරන්න. ඊට අමතරව අපි වෙල්නස් සෙන්ටර් එකක් ප්ලෑන් කරලා තියෙනවා. ඒ වෙල්නස් සෙන්ටර් එකත් අපි ටුවරිසම් වලට ප්‍රොමෝට් කරන එක. තව මේ වගේ ශේෂ්ත්‍ර කීපයක් අපි සම්බන්ධ කරගෙන අපි කෙලින්ම ටුවර් ප්ලෑන්ස් හරි ගස්සලා මේ ටුවරිසම් ප්‍රොමෝට් කරන වැඩේ කරනවා. ඒ නිසා මැනේජ්මන්ට් එකත් අපිට කිසි ගැටලුවක් නැතුව
අපේ සේවාදායකයන් ලබා දෙන වැඩේ කරන්න පුළුවන්. ඔව් ඔබ කිව්ව විදිහට ඔබ ආයතනයෙන් විශාල සේවාවන් රාශියක් සිද්ධ වෙනවනේ. එතකොට හොටෙල් ශාස්ත්‍රය වගේ ගත්තහම මේ ශාස්ත්‍රය තුල සස්ටේනබල් විදිහට වැඩ කරගෙන යන්න ඔබ ආයතනයෙන් මොන වගේ සේවාවක්ද සපයන්නේ? මොන ඇත්තට මේක අපසර හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා දැන් පහුගිය කාලේ විශේෂයෙන්ම මේක අපි සෑහෙන්න මුණ දීපු ගැටලුවක්. ඉතින් අපි දන්නවා හෝටල් ශාස්ත්‍රය සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ටුවරිසම් සෙක්ටර් එක සෑහෙන්න ලංකාවේ වැටුණා. ඉතින් ඒකට හේතු වුණේ මේ බාහිර බලපෑම් වලට මුහුණ දෙන්න බැරි කම. නැතුව දැන් අභ්‍යන්තරව තිබු ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. බාහිර ආපු ගැටලු වලට මුහුණ දෙන්න බැරි ප්‍රශ්නයක්. ඒ නිසා අපි අපේ අලුත් කන්සෙප්ට් එකක් ගෙනල්ලා තියෙනවා. ඒක අපි අපේ ආයතනයේ අධ්‍යයනය කරපු විදිහට ලංකාවේ පළවෙනි පාරට තමයි අපි මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්නේ. ඒක අපි කරන්නේ self sufficient environment එක හරි ගස්සලා දෙනවා. මේ ව්‍යාපාරය සස්ටේනබලි කරන් යන්න පුළුවන් වෙන්න තමන්ට අවශ්‍ය සියලු දේවල් තමා තුළම නිෂ්පාදනය කරගන්න වැඩපිළිවෙල. ඒතර ඒකදී අපි දන්නවා දැන් පහුගිය දවස්වල හෝටල් ශාස්ත්‍ර ගොඩක් මුහුණ දෙන්න ගැටලුවක් තමයි විදුලි බලය නැති වෙලා ගියා අපිට. ඊට පස්සේ ගෑස් නැති වෙලා ගියා. ඒ ප්‍රධානම අවශ්‍යතාවල් දෙකක් අපි ඒ වගේ ව්‍යාපාරයකට අපිට ගෙවල් වලටත් ඔය ගැටලු එනවා. ඉතින් ඒ නිසා අපි ඔය මස්ටර් හවුස් කියන කන්සෙප්ට් එකක් තියෙනවා. අපි මේ කන්සෙප්ට් එක හරහා කරන්නේ අපිට අවශ්‍ය සියලුම විදුලිය අපි රිනියුවබල් එනර්ජි හරහා තමයි ගන්න. අපි සෝලර් පවර් හරහා අපිට අවශ්‍ය විදුලිය ලබා දෙන වැඩේ අපේ ප්‍රොජෙක්ට් එකට අපි කරනවා. ඒතකොට මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක හැන්ඩල් කරන වැඩේ ඒ සෝල්ඩින්ග්ස් එක කරනවා. ඒ අදාළ අපි කියමු එක ගයක් වෙන්න පුළුවන් නැත්නම් හෝටලයක් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය සම්පූර්ණ විදුලිය ලබා ගන්න වැඩේ සෝලර් පද්ධතියක් කරා කරගන්න වැඩේ. ඊළඟ දේ තමයි අපි දන්නවා තව දෙයක් අපිට ආවා දැන් ගෑස් නැති ප්‍රශ්නේ. උයන ප්‍රශ්නේ ලොකුවට ආවා හරියට මේ කස්ටමර් සර්විස් එක දෙන්න බැරුණා මේ ගෑස් ප්‍රශ්නේ නිසා. ඉතින් ඒකට අපි බයෝගෑස් යුනිට් එකක් හඳුන්වලා දෙනවා අපි මේ කියන මස්ටර් හවුස් කන්සෙප්ට් එක. එතකොට බයෝගෑස් යුනිට් එකෙන් අපි ගොඩක් වෙලාවට අපිට කිචන් වේස්ට්ම පාවිච්චි කරන්න පුළුවන්. අපේ කිචන් එකේ එහෙම නැත්නම් එන්වයරන්මන්ට් එකෙන් එන වේස්ට් එකම අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ බයෝගෑස් යුනිට් එක. ඒතකොට බයෝගෑස් හරහා අපිට පුළුවන් ඒක අපි දන්නා හොඳ ආකාරම ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් වලට වැඩිය LPG වලට වැඩිය එන්වයරන්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි ගෑස් එකක් තමයි අපි බයෝගෑස් කියන්නේ මීතේන් කියන්නේ. ඉතින් අපි ඒ ගෑස් යුනිට් එකක් ලබා දෙන එකෙන් කොස්ට් එක ගොඩක් අඩු වෙනවා. අර පරිසරයෙන් බාහිර ලෝකයෙන් වෙන්න තියෙන බලපෑම අඩු කරගන්නවා. ඒ වගේම අපෙන් අයින් කරන වේස්ට් එක. ඇත්තටම දැන් ඔය හෝටල් එන්වයරන්මන්ට් එකක් වගේම ගෙවල් වලත් අපි දන්නවා නාගරික පරිසරයේ මේ වේස්ට් එකට කරන්න දෙයක් නැහැ. නේ අපි දැන් අපේ ගෙවල් වල ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ පහුගිය කාලේ දැන් අපි මේ යුනිට්ස් පාවිච්චි කරන නිසා දැන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක ලොකු ප්‍රශ්නයක් නැත්තම්. වේස්ට් එකට මොකද කරන්නේ කියලා. එතකොට දැන් අපි කරන්නේ මේ වේස්ට් එක පාවිච්චි කරනවා අපි අර ගෑස් ප්‍රොඩක්ෂන් එකට. ඒත් එක්කම ඊළඟ දේ තමයි ගොඩක් වෙලාවට දැන් සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි කන්නේ වසවිසද කියනවා. එතකොට වසවිස කන ප්‍රශ්නෙත් එක්ක අපි ඕගැනික් එළවලු පළතුරු ගන්න පුරුදු වෙනවා. නමුත් අපි දන්නේ නැහැ මාකට් එකේ තියෙනවා හරියාකාරව ඕගැනිකලි හදන ඒවාද නැද්ද කියන එක. ඒ නිසා අපේ ගාඩ්නින් කන්සෙප්ට් එකක් අපි දෙනවා. ඒක හෝටල් වලටත් පුළුවන්, ගෙවල් වලටත් පුළුවන්. අපේ මේ මස්ට් හවුස් කන්සෙප්ට් එක ඇතුලේ තියෙනවා එඩිබල් ගාඩ්නින් කියන කන්සෙප්ට් එක. ඒක අපි කරන්නේ අපි ගාඩ්න් එක හරි ගස්සන වැඩේ කරනවා. එතකොට ඒක මල් වලින් විතරක් නෙමෙයි කරන්නේ. අපිට කන්න පුළුවන් දේවල් වලින් තමයි අපේ ගාඩ්න් එක අලංකාර කරන වැඩේ අපි කරන්නේ. එතකොට එඩිබල් ගාඩ්නින් කියන කන්සෙප්ට් එක එන්නේ එතනට අපිට පුළුවන් එතකොට අර බයෝගෑස් යුනිට් වලින් ඒ වගේම අපි වතුරත් පියුරිෆයි කරන්න නැචරල් සිස්ටම් එකක් හරි ගස්සලා දෙනවා අපේ මේ යුනිට් එක ඇතුළේම. අපෙන් වේස්ට් වෝටර් යන ඒවා ඔක්කොම පියුරිෆයි කරන වැඩේ අපේ ලොකේෂන් එකේම කරගන්න විදිහට අපිට රීයුස් කරන්න පුළුවන් විදිහට. එතකොට මේ යුනිට් සරහා නිෂ්පාදනය වෙනවා අපිට කාබනික පොහොර වර්ග. ඒ කාබනික පොහොර අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි අර එඩිබල් ගාඩ්න් එකට පාවිච්චි කරන්න පුළුවන් රසායනික නොවන දෙයක්. එතකොට අපි ආහාර සපය ගන්න වැඩේ කරනවා, අපි ගෑස් සපය ගන්න වැඩේ කරනවා, ඉලෙක්ට්‍රිසිටි සපය ගන්න වැඩේ කරනවා. ඒ වගේම අපි පාවිච්චි කරන වතුර සහ වේස්ට් අපි කළමනාකරණය කරගන්න වැඩේත් මේ කන්සෙප්ට් එක ඇතුලේ කරනවා. ඒ නිසා මේක මස්ට් හවුස් කන්සෙප්ට් එක අපිට හොටෙල් වලට යන්නත් පුළුවන්, ගෙවල් වලට යන්නත් පුළුවන්. එතකොට බාහිර ලෝකෙන් අපිට අර පහුගිය කාලේ අතුනා වගේ ගැටලුවක් ආවත් අපේ ව්‍යාපාරයට බලපෑමක් වෙන්නේ නැහැ. අපි සස්ටේනබල්. ඔව් ඔබතුමා කතා කරද්දි කිව්වා මේ ඔබතුමාගේ ආයතනය තුලින් මේ ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේදී සේවාවන් සපයනවා කියලා. ඉතින් අපි දැනගන්න කැමති ඔබ ආයතනයෙන් මේ හා සම්බන්ධව මොන වගේ සේවාවක්ද සපයන්නේ? අපි මොන දේ කරත් අවසානයේ කන්න ඕනේ අපිට. ඒ නිසා කෘෂිකර්මාන්ත කියන පැත්ත කොයි වෙලාවකවත් වැටෙන සෙක්ටර් එකක් නෙමෙයි. ඒතොර ඒකේ අපිට තියෙන ප්‍රධාන දෙයක් තමයි අපි හරියට තාක්ෂණය පාවිච්චි කරනවා කියන්නේ. අපි හරියාකාරව තාක්ෂණය පාවිච්චි කරලා අපි මේ කෘෂිකර්මාන්ත ව්‍යාපෘති කරන් ගියොත් එimhe අපිට කවදාවත් ඒ ව්‍යාපෘති අසාර්ථක වෙන්නේ නැහැ. ඒකෙදි අපි නවීන තාක්ෂණය පාවිච්චි කරලා අපේ කෘෂි ව්‍යාපෘති හරියාකාරව කරන් යන විදිහේ ව්‍යාපාරයක් තමයි අපේ කස්ටමර්ස් වලට හඳුන්වලා දෙන්නේ. එකක් තමයි අපි ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් කියන කොටස හඳුන්වලා දෙනවා. ඒකෙදි අපි කරන්නේ ග්‍රීන් හවුස් ආධාරයෙන් අපිට එළවලු වගා කරලා
ඒක අපේ ලෝක වෙළඳ පොළට යවන එක හෝ අපේ ලෝකල් මාකට් එකේ දාන වැඩි කරන වැඩි අපි සම්බන්ධ කරලා දෙනවා. ඊට අමතරව අපිට ප්ලාන්ටේෂන් ක්‍රොප් වලට යන්න පුළුවන්. දැන් ලංකාවේ තියෙන ප්ලාන්ටේෂන් ක්‍රොප් ගත්තොත් එහෙම අපි ස්පයිසස් වල ගත්තොත් සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා ලෝක වෙළඳ පොළේ. එතකොට අපි ස්පයිසස් පැත්තේ ප්ලාන්ටේෂන් කරනකොට ගොඩක් අපිට කරන්න පුළුවන් භෝග වර්ග තියෙනවා. අපිට පුළුවන් පෙපර් කරන්න පුළුවන්, කොෆි කරන්න පුළුවන්, කොකෝවා කරන්න පුළුවන්, වැනිලා කරන්න පුළුවන්. ඒ වගේ භෝග ගොඩක් තියෙනවා. ඉතින් අපි අපේ ආයතන හරහා අපි ඒ වගේ නිෂ්පාදන කටයුතු කරලා ඒ නිෂ්පාදන කටයුතු ලෝක වෙළඳ පොළට යවන වැඩිත් අපි කරනවා. ඉතින් අපිට ඔය කියන ක්‍රම දෙක එකක් අපි ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් හරහා ග්‍රීන් හවුස් හරහා එළවලු වගා කරලා මේක වෙළඳ පොළට යවන වැඩ. ඊට අමතරව ප්ලාන්ටේෂන් ක්‍රොප් විදියට ස්පයිසස් වගා කරලා යන වැඩිත් කරන්න පුළුවන්. ඒකේ තව විශේෂ දෙයක් තියෙනවා අපිට දැනට ග්‍රාන්ට් ෆැසිලිටි එකක් ලැබිලා තියෙනවා. ඒතර ඒකේදී එකක් අපිට ප්ලාන්ටේෂන් ක්‍රොප් වලට අපිට සපෝට් එකක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා අපේ ආයතනයේ හරහා ඒ ග්‍රාන්ට් එක සම්බන්ධ කරගෙන. ඊට අමතරව ග්‍රීන් හවුස් වලටත් අපිට සපෝට් එක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කියන්නේ යන වියදමෙන් සාමාන්‍ය 45% වගේ වියදමක් ආපහු අපේ කස්ටමර්ට දීමේ හැකියාව අපිට තියෙනවා. ඒකත් අපිත් කතා කරන කස්ටමර්ස්ලා පළාත් කීපයක් තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් ඒක අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මාතලේ දිස්ත්‍රික් වල තමයි කරන්න පුළුවන්. ඉතින් ඒ දිස්ත්‍රික් හරහා කරන කස්ටමර්ස්ලා ඉන්නවා. අපිත් එක්ක කතා කරන්න පුළුවන් කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඒකේ සියලුම කරන නිෂ්පාදනයන් මිලදී ගන්න වැඩෙත් අපේ ආයතනයෙන් කරනවා. මොකද අපි ලෝක වෙළඳ බලත් එකතු වෙලා මේ ට්‍රේඩින් පාර්ට් එක කරන නිසා අපිට මේ ප්‍රොඩක්ෂන් එක මිලදී ගන්න වැඩෙත් අපේ ආයතනය හරහා කරන්න පුළුවන්. ඔබ ආයතනයෙන් සේවාවක් බලාපොරොත්තු වෙන ඉන්න අයකට ප්‍රශ්නයක් නැගවෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට පාරිභෝගිකයෙක්ට එකවර සම්පූර්ණ මුදල ලබා දෙන්න බෑනේ. එතකොට ඔබ ආයතනයෙන් මේ සඳහා කුමක් හෝ විසඳුමක් සේවාවක් තියෙනවා? ඔව් අප්සරා. ඔයා හුවා වගේ අපිත් එක්ක සම්බන්ධ වෙන ගනුදෙනුකරුවන්ට අපි විශේෂ සහනදායී ක්‍රමයක් යටතේ ඒගොල්ලොන් ගෙවීම් කටයුතු ලබා දෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඒගොල්ලොන්ට අපිත් එක්ක සාකච්ඡා කරලා පේමන්ට් මෙතඩ් එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආයතනය විසින් ඒගොල්ලන්ට පහසු ගෙවීම් ක්‍රමය යටතේ ගෙවීම් පැකේජයක් හඳුන්වා දෙනවා. ඒක භාවිතා කරන්නත් පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක මත යන මුදලත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. විශේෂයෙන්ම මෙතන සඳහන් කරන්න ඕනේ ගනුදෙනුකරුවාට පහසු විදිහට අපේ ආයතනයත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව පවතිනවා. සාධාරණ මුදල් ගෙවීමේ ක්‍රමයක් යටතේ අපේ සේවාව සියලුම ගනුදෙනුකරුවන්ට ලබා ගන්න පුළුවන්. අපිත් එක්ක දැනුම බෙදා ගන්න එකතු වෙන ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි. ඉතින් මම හිතනවා මේ වෙනකොටත් ඔබේ සිහින නිවහන හදාගන්න හරියනම තැන ඔබට හම්බුණා කියලා. ඉතින් වැඩිදුර විස්තර දැනගන්න මේ තිරේ දිස්වන අංක වලට කතා කරන්න. S Holdings ඔබේ සිහින යථාර්ථයක් කරන තැන.